හරි ඔයාලට මේ සෙටප් එක මතක ඇති මේකට ඔයාලට කොයින්නයක් හොයාගන්න මං ට්‍රේඩින් එක තියෙන ක්‍රිප්ටොකොයින් ස්ක්‍රීන එක යස් කරන්න කොහොමද කියලා කිව්වා එතෙන් දවලට පොඩි ලිමිටේෂනයක් ඇවිල්ල තිබ ප්‍රියෝෂණයක් යස් කරන නිසා කොයින්නයක් හොයාගන්න 15 මිනිට් වල බැහැ කියලා මම එකට සජෙස් කරන්නම් කියලා කිවට වෙන ඔල්ටනට ටූල්සයක් මට ප්‍රීටූල්ඩෑම් මොක්කත් හම්බ උන්නහැ එක නිසා මම පොඩි ඉන්ඩිකේට එකක් වාලට එවෙන්ෙන් ලිව්වා ඒකෙන් පුළුවන් වාලට කොයින් මෙහෙම එකෙන් එක දැම් මෙතන්නම් වාලට මේ සෙටප් එකට කොයින්නයක් සෙට්ටෙනවාදි කියලා බලන්න යාලට කොයින් එකින් එකට මෙහම මාරු කර බලන්න එහෙම නැතුව කොයින් අටක් පාර පිල්ට කරගන්න පුළුවන් ඉන්ඩිගේට එකක් මල් ලිවා මං හිතන වලට එක පොඩ්ඩක් ලේසිවේ කියලා මෙහෙම එකෙන් එක බලනවට වඩා හරි මුලින්ම මේ ඉන්ඩිකේට එක ඔයාලා දාගන්න හිතේ මං කියල දෙන්න මේ ඉන්ඩිකේට එක මම ඇක්සස් ඔයාලට ඕනයට ඔයාලගේ ට්‍රේඩින් වගේ යුසනම එක වන්න යුසනම ගන්න පුළුවන් වම් පැත්ත උඩ කිරෝලේ වගේ ප්‍රොෆයිල් පික්්චේ කාරී ඔයා ලෝකච්ච ජීමේල් එකේ මුලක්රෙන් හරි ඇති මෙහෙම අයිකන්න එකක් ඒ අයිකන්න එකට ගහම් මෙතන පෙන්න්නනවා ඔයාගේ ට්‍රේඩින් යුසනම එක ඒ යුසනම එක මට දෙන්න මං එතකොට යාලට ඇක්සස් දෙන්න ඇක්සස් දුන්නට පස්සේ වාලට මේ ඉන්ඩිකේටස් වල ගියාට පස්සේ මෙතන ඉන්වයිට් ඔන්ලි කියන තැන අදාළ ඉන්ඩිකේට එක පෙන්න්නයි මගේ දැන්ට තියන්න මයි ස්ක්‍රිප්ටල මං මේ ඉන්ඩිකේට එක ට්‍රේඩින් ට දාගෙන ඔයාලට මේකේ වැඩ කරන්න කොහොමද කියර පොඩි අයිඩියක් දෙන්න හරි හරිම මේ ඉන්ඩිකේට එක දාගන්න ඉන්ඩිකේට එක දාගත්තර පස්සේ මෙන්න මේ විදිර තමයි ඉන්ඩිකේට එක තියන්නේ මේක කොයින් අටක් එක පාර සිලෙට් කරන්න පුළුවන් ඒ අටක් සිටෙට් කල ෆිල්ඩ කරගන්න පුළුවන් මෙතැන්දී ඉන්ඩිකේට එක සෙටින් සොල්ට ගියාම වාලට මුලින්ම ටයිම් ප්‍රේම් එක දෙන්න එනවා වාලා බලන ටයිම් ප්‍රේම් එක මෙතැන්ට දෙන්න දීලා ඊට පස්සේ කොයින් එක පාර මේ අටක් සිලෙට් කරන්න පුළුවන් මං කීපයක් පික් කරගන්නම් හරි ඊට පස්සේ ඔයාලාට මේ සෙටප් එක මතක ඇති මේ සෙටප් එකේ ඔයාලා අප්ට්‍රෙන්ඩ් එකටනම් ට්‍රේඩ් කරන්න යන්නේ මේ මූවින් ඇවරේජ් දෙක EM එකයි SM එකයි මේ දෙක ප්‍රයිස් එකට පහලින් යන්න ඕනේ ඒ කියන්නේ ලෝන් එකක් නම් ගන්න යන්නේ සහ මේ ස්ටොකාස්ටික් එකේ K ලයින් එකයි D ලයින් එකයි අප බෑන්ඩ් එකට උඩින් තියන්න ඕන මේ ග්‍රීන් කල එකට 60 වලට උඩින් තියන්න ඕන එහෙමනේ අපි ලෝන් ට්‍රේඩ්ඩයක් ගත්තේ හරි එතකොට මම මේකෙත් සෙටින් සදාගන්නම් ඒ විදිහටම SMA 200 එක ප්‍රයිස් එකට යටින් තියන්න ඕනේ බිලෝ SMA 200 බිලෝ EMA 200 බිලෝ ඊට පස්සේ K ලයින් එක තියන්න ඕනේ above 60 ස්ටොකාස්ටික් එකේ ලයින් එක ස්ටොකාස්ටික් එකේ D ලයින් එක තියන්න ඕනේ above 60 හරි මේ විදිහට හදාගත්තා මේ විදිහට හදාගත්තාම අපි අර සිලෙක්ට් කරගත්ත කොයින් වල ඔයාලගේ ඒ කියන්නේ ඔයාලා ගත්ත කන්ඩිෂන් එකට මැච් වෙනවා නම් මෙහෙම ග්‍රීන් කලර් වෙනවා එතකොට ඔයාලට මේවා අප වෙන වෙනම අරගෙන දැන් මම මෙතෙන්ට මේ එකක් සිලෙක්ට් කරලා ගන්නම් බලන්න FUSDT හරි මේක ගත්තාම හරියටම හරි මූවින් ඇවරේජ් දෙක ප්‍රයිස් එකකට පහලින් යනවා සහ ස්ටොකාස්ටික් එකේ K ලයින් එකයි D ලයින් එකයි 60 වලට උඩින් තියෙනවා අපිට මෙන්න මේ වෙලාවේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් මෙන්න මේ වගේ කොළ පාට එකක් හැදෙනකන් ඉඳලා ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් හරි මං දැන් මේ
ලෝන් ට්‍රේඩ් ගන්න විදින එක්ස්පලේන් කර පොඩ්ඩක් ෂෝට් ට්‍රෙඩ්ඩයකුත් ගන්න විදිට ටක්ගාල එක්ස්පලේන් කරලා වීඩියෝ එක රමත්වන්න අපිට එතෝට සෙටින්ස් මාරු කර ගන්න ඕනේ මංවාලට කියල දුන්නා අපි ෂෝට්‍රේඩ්ඩයකටරන් ඉන්ට්‍රියක් ගන්න යන්න ඒ වෙලාවට එකයි එSM එකයි ප්‍රයිස් එකට උඩින් යන්න ඕනේ එතකොට SM කන්ඩිෂන් එක බව් කන්ඩිෂන් එක බව් ඊට පස්සේ ඒ වෙලාවට ස්ටෝකාස්ටික් එක තියන්න ඕනේ 40 ලයින් එක මේ ලෝව බෑන්්ඩකින් පහලය කියන්නේ 40 පහල තින්න ඕනේ අපි ඒකත් ඉන්ඩිකේට එක සිටින්ස් දාගමු කේලයින් එක පිලෝ 40 මේකත් බිලෝ 40 හරි මම කොයින් කීපයකුත් ඇට් කරගන්නම් හරි දැක්කන මේ විදිහට කොයින් සැට් කරගත්තාම ඔයාලගේ කන්ඩිෂන් එකට ඕකේ වෙනවා මේ විදිහට ග්‍රීන් කලර් එකෙන් පෙන්නනවා එතකොට ඔයාලට ඒ ග්‍රීන් කලර් එකෙන් පෙන්නන එකක් මෙතෙන්ට පික් කරගෙන ඒක එන්ට්‍රියක් ගන්න chance එකක් තියෙනවා හරි හරි මේක බැලුවොත් අපි මුවින් ඇවරේජ් දෙකම ප්‍රයිස් එකට උඩින් යන්න ඊට පස්සේ ස්ටොකාස්ටික් එකත් හරියටම හරි 40 ලයින් එකට පහලින් යන්නේ D එකයි K එකයි මේ හරියේ බුලිෂ් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදෙනකන් ඉඳලා ඔයාලට එන්ට්‍රියක් ගන්න පුළුවන් හරි මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා එකපාර කොයින් 8ක් පික් කරලා ඔයාලා රිස්ක් එක හෑන් කරන එක මෙතන එකකින් එක කරනවට වඩා ලේසි වෙයි කියලා මං හිතනවා හරි එහෙනම් මම වීඩියෝ එක නවත්තනවා ඉන්ඩිකේටර් එක අවශ්‍යයි මට පොඩි චැට් එකක් දාන්න මම ඔයාලට ඇක්සස් දෙන්නම් සහ මම මේ ඉන්ඩිකේටර් එක ඉස්සරහට තව ටිකක් ඔප්ටිමයිස් කරන්න ඔයාලට ලේසි වෙන්න මෙහෙම එකෙන් එක පික් කරන්න නැතුව ඕටෝමැටිකලි කොයින්ස් පික් කරලා ග්‍රීන් කලර් වලින් මේ විදියට දෙන්න මම try එකක් දෙන්න හදන්න ප්‍රීතින වෙලාවක ඕකේ thank you